Hello lovelies, welcome back to my YouTube channel. ඉතින් අද ටෙමු හවුල් එකක් අන්බොක්ස් කරන්න තමයි හදන්නේ. මේ පැකේජ් එක මට දවස් 9කින් ලැබුණා. හරි, එහෙනම් අපි යමු මම මොනවද ගත්ත අයිටම්ස් කියලා බලන්න. මේ තියෙන්නේ ඔයිල් ස්ප්‍රේ බොටල් එකක්. මේක ප්ලාස්ටික්. ඒ වගේම මේක එක සයිසස් වලින් තිබුණා. ඉතින් මේක රුපියල් 500 ගාණක් තමයි උනේ. මට කියන්න අමතකුණානේ මේ පැකේජ් එකටම මට ගියේ $23ක් වගේ ප්‍රමාණයක්. මේ තියෙන්නේ මම ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටපු අයිටම් එකක්. ඇත්තටම කිව්වොත් මලගේ පැකේජිනුත් ෂෙයින්ගේ වගේම තමයි ගොඩක් හොඳයි. මම ෂෙයින්කිනුත් ග්ලාස් අයිටම්ස් ඕඩර් කළා. ඉතින් ඒ වගේම මේකෙත් ගොඩක් හොඳට පැකින් කරලා එවලා තිබුණා. ඔයාලා දන්නවනේ මම කොෆි ලවර් කෙනෙක්. ඉතින් කොෆි වලට තමයි මම මෙන්න මේ කොෆි මග් එක ගත්තේ. මම ගොඩක් වීඩියෝස් වල දැකලා තියෙනවා මේ වගේ ලස්සන මග්ස් වලට කොෆි හදලා කියන්නේ කලර්ස් එක පේන්න එළියට පේන්න ඒ දිනකට ඒක හරිම ලස්සනයි. ඉතින් මම ඒ හින්දා තමයි මේ ග්ලාස් එක ඕඩර් කළේ. ඒ වගේම කියන්න ඕනේ මේක කිසිම ඩැමේජ් එකක් නැතුව හොඳ තත්ත්වෙන් ඇවිල්ලා තිබුණා. ඒ වගේම මේක මට උනේ රුපියල් 1100 ගාණක්. මේ ඕඩර් එකත් මං කලින් ඕඩර් කරපු කොෆි මග් එකට අදාළ දෙයක්. ඇත්තටම මේකේ තියෙන්නේ ඒ කොෆි මග් එකට ගත්ත ස්ට්‍රෝස්. ඒ කොෆි මග් එකේ ස්ට්‍රෝස් ඉන්ක්ලූඩ් වෙලා තිබෙන්නේ නැති නිසා මම වෙනම ඕඩර් කළා ග්ලාස් ස්ට්‍රෝස් දෙකක්. ඉතින් ඒකත් හොඳට පැකේජ් කරලා තිබුණා. මේ ප්‍රශ්නයක් වෙලා තිබුණ නැහැ. මේ තියෙන්නේ එක ස්ට්‍රා එකක් සම්පූර්ණ කෙලින් තියෙන එකක්, අනිත් එක චුට්ටක් රණමිලා වගේ තියෙන එකක්. ඒ වගේම මේ ස්ට්‍රෝස් ක්ලීන් කරන්න පොඩි බ්‍රෂ් එකක් වගේ එකකුත් අවිල්ලා තිබුණා. ඉතින් මම හිතනවා මේක මට ගොඩක් වටිනවා කියලා මේ මගේ කොෆි මග් එකට යූස් කරන්න. ඉතින් මේ තුනටම මට උනේ රුපියල් 300 ගාණයි. ඉතින් මම හිතනවා ඒ ගාණට මේක worth කියලා. ඒ වගේම මේ තියෙන්නේ මම තවත් ආසාවෙන් හිටපු ඕඩර් එකක්. ඌනු ගේම් එකට කැමති නම් මේක ඇත්තටම වටිනවා. මේක නම් මට රුපියල් 900 ගාණක් වගේ වුණා. මට ලංකාවේ දැකලා නැහැ මම මේ වගේ උනෝ කාඩ් පැක්ස් ගන්න පුළුවන් තැනක්. ඉතින් ටෙමු එකේ තිබුණා මම අහම්බෙන් දැක්ක එකක්. ඉතින් මම ඒක ගත්තා. මේක ඇත්තටම ෂෝක්. ඒ කියන්නේ හොඳට වෙලා තිබුණ පැකේජින්ග්ස් ඒ වගේම මේකේ ඉන්න කාටුන් කැරක්ටර්ස් එහෙමත් හරිම ලස්සනයි. ඒ වගේම මෙතන එයාලා සඳහන් කරලා තියෙනවා මේ ගේම් එකේ රූල්ස් කරන විදිහ, ඒ කාඩ්ස් වල තියෙන ඒ කාඩ්ස් වල මීනින්ග්ස් ඒ හැමදේම. ඒ වගේම කියන්න ඕනි මට මේ පැකේජ් එක ආවේ Skynet එකෙන්. එතකොට මම කලින් ඕඩර් කරපු මගේ ෆස්ට් ඕඩර් එක ආවේ Sipex එකෙන්. ඉතින් Sipex එකෙන් ආපු එක ටිකක් කල් ගියා මට එන්න. හැබැයි මේක ඇත්තටම දවස් 9කින් වගේ මට ආවා.
ඒ වගේ මම සමහර අයගේ වීඩියෝස් දැක්ක මේ පැකේජස් ඇත්තටම එන්න පරක්කු වෙනවා එහෙම කියලා. නමුත් මගේ එක්ස්පීරියන්ස් එක මේක දවස් 9කින් මට ලැබුණා. මේ තියෙන්නේ සිලිකන් මෝල්ඩ් එකක්. ඉතින් මම ටෙමු එකේ තිබුණ ෆොටෝ එක දාන්නම් ඔයාලට පේන විදිහට. මේක අර මොනවා හරි කොෆි එහෙම නැත්නම් වෙන බෙවරේජ් එකක් වගේ දාලා අපිට ෆ්‍රීස් කරලා ගන්න පුළුවන්. ඒතර ලස්සන නිකන් අයිස් කියුබ් එකක් වගේ එනවා. මේක පැන්ඩා ෂේප් එකෙන් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ posture corrector එකක්. ඉතින් මේක මං ගත්ත රුපියල් 300 ගානකට. ඉතින් මේක හරිම වටිනවා. මේ මොකද මම ලැබ් එකේ වැඩ කරද්දී අතරම ඉස්සරහට නැමිලා ඒ වැරදි ඉරියව් වලින් තමයි ඉන්නේ. ඉතින් මං හිතනවා මේක හොඳ වෙයි කියලා ඒ වගේ වෙලාවකදී. මෙතන සොක්ස් පෑස් තියෙනවා 5ක්. ඉතින් මේක මට උනේ රුපියල් 600 ගානයි. ඉතින් ඒක හරිම ලස්සන කියුට් ඩිසයින්ස් වලින් තියෙන්නේ. මේක අර half leg එකේ half වගේම තමයි තියෙන්නේ. අර උඩටම තියෙන එකක් නෙවෙයි. ඉතින් මම හරිම ආසයි මේකට. මේ අතන මම හිතනවා මේක worth කියලා පෑස් 5ක්ම 600 ගානකට ගන්න ලැබිච්ච එක. මේ තියෙන්නේ ප්ලේට් එකක්. ඉතින් මේක මං හිතුවේ ග්ලාස් එකක් වෙයි කියලා. ග්ලාස් හරි පෝසිලෙන් හරි ඒ වගේ. නමුත් ආවට පස්සේ තමයි දැක්කේ මේක ප්ලාස්ටික්. අතරම මම ඊට පස්සේ ඩිස්ක්‍රිප්ෂන් එකේ බලනකොට ඒකේ තියෙනවා මේ යටින් මැටීරියල් එක ප්ලාස්ටික් කියලා. ඉතින් ඒක මගේ වැරද්ද. මම මේ බලන්න නැතුව තමයි කෝඩ් එක කරේ. ඒකට හරිම ලස්සනයි කියුට් එක. මේ තියෙන්නේ ෆේෂල් රෝල් එකක්. ඉතින් ක්වොලිටි එක ගැන මම ඇත්තටම එහෙම ලොකුට කියන්න දන්නේ. නමුත් මම හිතනවා මේක ෂේප් කියලා. මේක රුපියල් 400 ගාණක් වුණා. මේ තියෙන රින් එකක්. මේක මාර්ම ලස්සනයි. මොකද මේකේ තියෙනවා ස්ටෝන් එකක්. ඒක මේ heart shape එකක්. ඉතින් ඒක හරි ලස්සනයි. blue color heart shape එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මම ඒක ගත්තේ. මේ තියෙන්නේ අයි ෂැඩෝ පැලට් එකක්. ඉතින් ඒක පැකේජින් එකත් හොඳට කරලා තිබුණා. ඉතින් මේක රුපියල් 300 ගාණයි උනේ. ඒකේ ලස්සන කලර්ස් ටිකක් තිබුණා. මම මේකයි ගත්තේ. ඒ කියන්නේ බ්‍රවුන් ෂේප් එකට හුරු හරිම ලස්සන කලර්ස් ටිකක් තිබුණා.
මේ key tag එක ලන්ඩන් තමයි මේකෙන් රිප්‍රසන්ට් වෙන්නේ. මම මේකට දැක්කම ආස හිතුණා. ඉතින් ඒක ගත්තා. මේ තියෙන්නේ මම තවත් ආසාවෙන් හිටපු එකක්. මේකේ ලයිට් එකක් එනවා. ඉතින් හැබැයි මේක මං හිතුවට වඩා චූටි. හැබැයි මේකේ ඩයිමෙන්ෂන්ස් දාලා තිබුණා. මේ ඒවත් එක්ක බලනකොට ඒ ප්‍රමාණය හරි. හැබැයි මම මේකට හරිම කැමති. එක හරිම ලස්සනයි. ඒ වගේම කියුට්. මේක රුපියල් 500 ගාණක් වුණා. මේ තියෙන්නේ ඩබල් චින් රිමූවර් එකක්. කියන්නේ මේක බෙල්ට් එකක් වගේ. ඒකට මේක මූණට දාන්න තියෙන ගොඩක් වෙලාවට නිදා ගන්න වෙලාවට වගේ තමයි. අර මන් මේකේ දාලා තිබෙන ස්ක්‍රීන් ෂොට් එකේ තිබ්බ ෆොටෝ එක විදිහට මේක මූණට දාන්න ඕනේ. එතකොට ඩබල් චින් තියෙන හරිය ටිකක් තද වෙනවා. මම ඒකේ රිසල්ට් කියන්නම් යූස් කරලා. මේ තියෙන්නේ නිකන් ලස්සන අයිටම් එකක්, නිකන් ගත් එකක්. මේක ඇත්තටම තියෙන අර ස්ටික්ස්, ඒ කියන්නේ මේ හඳුන් කූරු මේ රඳවනයක් විදිහට. ඒක හරිම ලස්සනයි. මේ ඒකේ ඉබ්බෙක් තමයි ඉන්නේ. ඒක හරි කියුට්. ඒක කියන්නේ ඇත්තටම ඒක ලස්සනට තියන වගේ ෂොක්. මේ තියෙන තව key tag එකක්. ඒකත් හරි ලස්සනයි. ඉතින් ඒකත් රුපියල් 200 ගාණක් වුණා. ඉතින් අන්න ඒ විදිහට තමයි මගේ මේ සෙකන්ඩ් ඕඩර් එක Temu එකෙන් ආවේ. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් thank you for watching.